සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද අපි නම් මේ අද ඩේ අවුට් එකකට පොඩ්ඩක් එළියට යන ගමන් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අපේ පුතා වැඩ කරන හොටෙල් එකේ එයා දැනට වැඩ කරන හොටෙල් එකේ ඇනුවලි ෆන්ක්ෂන් එකක් තියෙනවා එයාලට ස්ටාෆ් එකේ අයට. ඒකේ ඩේ අවුට් එක තමයි අද. ෆැමිලි මෙම්බර්ස්ලාට ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් අම්මටයි තාත්තටයි ප්‍රී හොටෙල් එක ගානේ. ඉතින් තාත්තා මේ වෙලාවේ අපිත් එක්ක නැති නිසා මම අපේ අම්මව ගමේ ඉඳලා ගෙන්න ගත්තා. ඉතින් එයාත් තනියමනේ ඉතින් එයාටත් කොහෙටවත් යන්න එහෙම තනියම ඉතින් යන්නේ නැහනේ. ඒ නිසා එයාටත් වෙනසකටත් එක්ක මේ අපි දැන් ඉතින් හොටෙල් එක ඇතුළට ආවා. හරි ලස්සන view එකක් තියෙනවා ඉතින් උදෙත්නේ. අපි ආවේ මේ දැන් වෙලාව 9ට විතර ඇති. 9:00 තමයි යාලා එතනට ඇවිත් ඉන්න කිව්වේ. වෙල්කම් ඩ්‍රින්ක් එකක් අපිට දුන්නා. ඉතින් ඒකත් රස විඳින ගමන් අපි යමු බලන්න ඉස්සරහට. හාලත් ඉන්න අපිත් එක්ක මොකද වෙන්නේ කියලා බලන්න. ඔහොම යන ගමන් ඇත්තටම ඉතින් හරි ලස්සනයි. ඔය ඒ මග තියෙන දේවල් තමයි ඇතුලේ තියෙන දේවල් තමයි මම ඔයාලට ඔය වීඩියෝ පොඩි වීඩියෝ ක්ලිප් වලින් ගේන්නේ. ඔහොම ලස්සන මාළු ඉන්න ටැංකියක් තිබ්බා. ඉතින් එතකොට තාම යාලත් රෙඩි වෙන ගමන් ඉන්නේ. මොන හරි ඉතින් පොඩි අය එනවනේ ස්ටාෆ් එකේ අයගේ ඉතින් මොන හරි ඉවෙන්ට් ඇති කියලා හිතනවා. ඉතින් පොඩි අයත් ගොඩක් ඇවිල්ලා හිටියා. ඉතින් අපේ යාළුවා නම් ගියේ ඉතින් ওই පූල් එකේ යාලට තියෙනවනේ පූල් එකේ ඒවට තමයි ලේස් වෙලා ගියේ. ඉතින් යා ඉවෙන්ට් වලට නම් යයිද කියන්න බෑ. ඉතින් බලමු අපි මේ ඇත්තටම හරි ලස්සන view එකක් තියෙනවා. යාලා ලස්සනට මේන්ටේන් කරලා ඇතුලේ ලස්සනයි ඉතින්. ඇවිල්ලා බලන්න ඉතින් ඔයාලත්. බලමු ඉතින් අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. තාම ඉතින් හෝල් එකේ තාම වැඩ යාලා කරන ගමන් ඉන්නේ. ඔතන ඉස්සරහා ඉතින් අපි යන්න තියෙනවා. එතන එහා හෝල් එකේ තමයි තියෙන්නේ. බලමු ඉතින් ලස්සනට ඔය වගේ ගස් එහෙම ඇතුලේ ඉන්ඩෝර් ප්ලාන්ට් ඒ වගේ දේවල් ලස්සනට තිබ්බා. ඔතන වෙන්න ඕනේ ෆොටෝ ෂූට් කරන තැන. මෙම්බර් ෆොටෝ ඉතින් බලමු අපි. පරිසරය නම් ඉතින් ලස්සනයි ළමයි ඇත්තටම. අර ഘോഷාකාරී තත්ත්වයක් නැහැ. ඉතින් අර උදේම නිසාද දන්නේ නැහැ. ඔතන එහා පෝල් එක තියෙනවා. මෙතන තමයි අපිට arrange කරලා තියෙන්නේ. ඉතින් ඕන අපේ යාළුවා නම් පෝල් එකට ඉතින් බැස්සා. එයාව මේ ඉස්සර වෙලාම එයා ඉතින් ඕකට තමයි ලේස්ති වෙලා ආවේ. ඉතින් වතුර කිව්වහම ඉතින් ළමයින්ට ඕකෙන් දැන් එළියට ගන්න එක ඉතින් බොරු. එයා හැමම පූල් එකේ ඉද්දි ඉතින් මම ගියා මෙනු එක සෙට් වෙනවා වෙලේ. මේ ඒක පොඩ්ඩක් වීඩියෝ එකක් කරගන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරගන්න. හරි ලස්සනයි ඇත්තටම. ලස්සනට යාලා ඒක ප්‍රිපෙයාර් කරලා තිබ්බා. හරි ලස්සනයි. ඉතින් මෙතන තියෙන හැමදේම නම් try කරේ නෑ ඉතින්. ඒ වුණත් හරිම ලස්සනට අර ප්‍රියමනාප විදියට හරිම ලස්සනට ඒක ඩෙකොරේට් කරලා තිබුණා ඇත්තටම. ඉතින් කෑමත් එහෙම වරදක් නෑ හොඳයි. sorry. ඉතින් ඕක තමයි ඉතින් අද දවස් අපි මේ ගත කරපු විදිය තමයි ගෙනාවේ පොඩි වීඩියෝ ක්ලිප් ටිකකින්. ඉතින් ක්ලබ් ෆාම් එක මාරවිල ඔයාලටත් පුළුවන් ඕනනම් ගිහිල්ලා බලන්න එන්ජොයි කරන්න. ඒකේ පූල් එක නම් ඇත්තටම ළමයි හරිම ලස්සනයි, හරිම හොඳයි. ඉතින් ඒ විස්තර බලාගෙන හිටියට මාව අහගෙන හිටියට ගොඩක් ස්තුතියි ඔයාලට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ලස්සන view එකක් තියෙන්නේ. අපි හැන්දෑවේ 6 විතර වෙලා 6:00 විතර වෙලා හොටෙල් එකෙන් චෙක් අවුට් වෙද්දි හරිම ලස්සනයි ළමයි මේතන ෆොටෝස් මේ ඉර බැහැගෙන යද්දි. ඉතින් සුබ දවසක් ඔයාලට. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.